ජීවිතේ සාර්ථක වෙන්න කොහොමද කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? සාර්ථකත්වය හොයාගෙන යන එක තමයි අපි හැමෝගෙම උත්සාහය. අපි හැම කෙනෙක්ම උදේට නැගිටින්නේ මම කොහොමද මගේ ජීවිතේ සාර්ථකත්වයට පොඩ්ඩක් හරි ලං වෙන්නේ කියන උවමනාව අපේක්ෂාව ඇතුව. හැබැයි දවස පුරා වැඩ කරලා මොනවා හරි කරන රැකියාව හෝ ව්‍යාපාරය හෝ වෙනත් යම්කිසි කර්තව්‍යයක යෙදිලා දවස අවසානයේදී අපි කල්පනා කරලා බැලුවම අපි සාර්ථකත්වයට කොච්චර ලං වුණාද කියලා. හවසට අපිට මැන බලන්න පුළුවන්ද? ඇත්තටම හැම දවසකම හවසට මම සාර්ථකත්වයට ලං වුණා කියලා මට යම්කිසි ආකාරයක සතුටක් ලබන්න පුළුවන්ද? මා ගැන සතුටු වෙන්න පුළුවන්ද? මගේ උත්සාහය ගැන තෘප්තියක් ඇති කරගන්න පුළුවන්ද? සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ජීවිතේ පුරා සාර්ථක වෙන උත්සාහයේ යෙදිලා මහන්සි වෙලා කරන්න තියෙන වැඩේ අපි කියනවා අර hard working හිතාගන්න බැරි තරම් වීරිය යොදවලා මහන්සිලා වැඩ කරලත් අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ ලැබපු සාර්ථකත්වයක් නැත්නම් ඒ දරපු උත්සාහයේ ප්‍රයෝජනයක් නැහැ කියලා අපිට වැටහෙනවා. එහෙනම් මේ මං සාර්ථකත්වයේ වෙනුවෙන් දරපු උත්සාහය මොන විදියටද හරියට මම කළමනාකරණය කරන්න ඕනේ. මගේ උත්සාහය කොයි පැත්තටද හරවන්න ඕනේ කියලා අපි නැවතත් හිතන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබ යම් ආකාරයක සාර්ථකත්වය කරා යන්න උත්සාහ කරන කෙනෙක් නම් සාර්ථකත්වය ඔබ කරා ආවේ නැහැයි කියලා ඔබට හිතෙනවා නම් ඔන්න ඔබ දරපු උත්සාහය වෙනස් කරන්න කාලය හරි. ඒ වෙනස කොහොමද කරන්න කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. වෙනසක් කරන්න ඕනේ නම් ඔබට ඔබ ලබන දේ, ඔබ ලබන ජයග්‍රහණවල, ඔබ උපයන දේ, ඔබ උපයන ආදායමේ, ඔබ ලබන ජයග්‍රහණවල ඔබට වෙනසක් කරන්න ඕනේ නම් ඔබ වෙනස් කරන්න යන්න එපා ඔබ රැකියා කරන ආයතනය. ඔබ වෙනස් කරන්න යන්න එපා ඔබ අවට ඉන්න අයව. ඔබ වෙනස් කරන්න උත්සාහ කරන්න ඔබ තුල තියෙන ප්‍රධාන කාරණා හතරක්. මේ කාරණා හතර හරිම වැදගත්. පළවෙනි එක ඔබ ඔබේ ජීවිතය සකස් කර නැත්නම් ඔබේ ජීවිතයේ ගෙන යන දිශාව නිවැරදිද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. ඔබ නිවැරදි දැක්මක් ඔබේ ජීවිතයට එකතු කරගෙන තියනවාද? එහෙම දැක්මක් ඔබේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් ඔබ කොපමණ උත්සාහ කළත් ඔබට අවශ්‍ය කරන සාර්ථකත්වයට ඔබ ළඟා වෙලා නැහැයි කියලා හැම දවසකම ඔබට දැනෙන්න පුළුවන්. හැම වසරකම අවසානයේ ඔබට දැනෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි ජීවන දැක්ම සකස් කර ගැනීම හරිම වැදගත්. සාර්ථකත්වයේ කරා යන ඕනම කෙනෙකුට. දෙවැනි කාරණය මේ දැක්ම කරා යන ඔබ හැම දවසකම උදේ නැගිටින්න ඕනේ. හැම දවසකම යම්කිසි කාලයක් ඔබේ උත්සාහය මහන්සිය ඔබේ අපේක්ෂාවන් ඔබේ බලාපොරොත්තු ඔබේ අරමුණු වෙනුවෙන් යොදවන්න ඕනේ. එහෙම යොදවන්නට එක්ක ඔබ ඒ සඳහා කැප වෙලා වැඩ කරන කෙනෙක් එහෙම නැත්නම් අරමුණක් තියාගෙන දවසම නිදා ගන්න කෙනෙක් බවට පත් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔබ කොයිතරම් මහන්සි වෙලා වැඩ කරනවද? එහෙම වැඩ කරන්න පුළුවන් ආවේග ශක්තියක් අපි කියන ඉමෝෂනල් එනර්ජි එකක් ඔබ තුල තියෙනවද? මේ ආවේග ශක්තිය නැතිනම් ඔබට කොච්චර ලොකු බලාපොරොත්තු අපේක්ෂාවන් අරමුණක් තිබුණත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි ගිහිපු දුර හැම වෙලේම පුංචි. සමහර අය මට මුණ ගැහිලා කියලා තියෙනවා මම මෙච්චර විශාල අරමුණක් වෙනුවෙන් මහන්සි වුණා අවුරුදු 3ක්. හැබැයි මම ගිහිල්ලා තියෙන ඉස්සරහට නෙමෙයි ආපස්සට. දැන් මේ අත්දැකීම ඔබටත් තියෙන්න පුළුවන්. එහෙම ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි හරියට නිකන් මේ හුඟක් අපි මිනිස්සු හැටියට ගත්තොත් අපි හොඳ බොහොම වටිනා වර්ගයේ බොහොම ඉහළ හෝස් පවර් නැත්තම් අශ්ව බල ශක්තියක් තියෙන එන්ජිමක් එක්ක මේ නිෂ්පාදනය කරපු මර්සිඩීස් බෙන්ස් කාර් එකක් වගේ. හැබැයි මේ වාහනේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා රෝද හතරම හිර වෙලා නම් තියෙන්නේ අපිට කොච්චර ලොකු අපේක්ෂාවක් තිබුණත් අපි ගිහිපු දුර බොහොම කෙටි දුරක් වෙන්නට පුළුවන්. ඒකට හේතුව ඔබ තුල ඇතිවෙන ඉමෝෂනල් නැත්නම් ආවේග ශක්තිය ඔබව ඉස්සරහට ගෙනියනවට වැඩිය ඔබ පිටුපසට ඇදන් යන්න උත්සාහ කරලා තියෙනවා. ඔබ කොපමණ ඔබ කියන වාහනේ ඉස්සරහට තල්ලු කරත් ඔබ ඉස්සරහට යනවට වඩා පිටිපස්සට ගිහිල්ලා නම් තියෙන්නේ ඔබට සාර්ථකත්වය ටිකක් අමාරු සාර්ථකත්වය කියන්නේ ඔබට ටිකක් අමාරු ඉලක්කයක්. ඒ නිසා පළමු දේ ඔබට අවශ්‍යයි යම්කිසි ආකාරයක දැක්මක්. දෙවැනි කාරණේ ඔබට අවශ්‍යයි ඔබ තුල ඇතිවෙන ආවේග ශක්තිය ධනාත්මක අතට හරවගෙන ඔබ තුලම ඇතිවෙන ඍණාත්මක ආවේග ශක්තිය පාලනය කරන්න ඔබට බැරි නම්
සාර්ථකත්වය ටිකක් අමාරු සිහිනයක්. තුන්වෙනි කාරණය සාර්ථකත්වයට යන හැම කෙනෙක්ම අපි දැකලා තියෙනවා. ඊටාම ඉහළ සාර්ථකත්වයකට කෙනෙක් බොහොම ඉක්මනට නැගගෙන ගිහිල්ලා එක පාරටම කඩාගෙන වැටෙනවා. ඊටාම හිතූ පැතූ සියලු සම්පත් තමන් සතුව තිබිලා එක පාරටම ඔහුට මහ මගට වැටෙන මට්ටමට හෝ ඇයට සියලු දේ අහිමි වෙන අවස්ථා අපි දැක තිබෙනවා. හේතුව කුමක්ද? සමහර වෙලාවට හොඳ අරමුණක් ඇතිව හොඳ දැක්මක් ඇතිව කොච්චර ඉස්සරහට ගියත් ඔබේ ජීවිතේ අවශ්‍ය කරන වටිනාකම් ඔබ ගොඩනගාගෙන නැත්නම් ජීවිතේ වැලියුස් ඔබ ජීවන ගමන සැලසුම් කරද්දී මේ ජීවන ගමනේ ඔබ යන අතරතුරේ ඔබට වරදින්න තියෙන තැන් ඔබ වරද්දා ගන්න ඉඩ තියෙන අවස්ථාවන් වළක්වන්න පුළුවන් ආකාරයේ වැළැක්විය හැකි ආකාරයේ වටිනාකම් පද්ධතියක් ඔබට නැත්නම් අපි කියනවා මේවට මේ වටිනාකම් කියන්නේ හරි සරල දෙයක්. දැන් අපි ශ්‍රී ලාංකික හැටියට අපි දන්නවා මේ පන්සිල් කියන්නේ එවැනි වැලියුස් පහක්. ඒක රැක්කොත් අපිට හොඳයි අනිත් අයටත් හොඳයි. ඒ වගේම සාර්ථකත්වයට යන අයත් ඔබ වෘත්තිකයෙක් නම් ඔබ වෘත්තීමේ වශයෙන් වැදගත් වෙන වටිනාකම්. ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබ ව්‍යවසාය ව්‍යාපාරයට වැදගත් වෙන වටිනාකම්. ඔබ විවාහකයෙක් නම් පෞල් ජීවිතයක් සාර්ථකව ගෙනියන්න අවශ්‍ය කරන වටිනාකම් අපි සකස් කරගන්න ඕනේ. අපේ ගමන මේ වටිනාකම් වලින් හරි දිශාවට හැරෙව්වේ නැත්තම් සාර්ථකත්වයට අපි යන ගමන සමහර වෙලාවට වැරදි තාප්පයකට ඉනිමගක් තියලා නැගගෙන ගිහිල්ලා බැලුවම හුඟක් අයට උඩට ගියාම තමයි තේරෙන්නේ මම නැගලා තියෙන්නේ වැරදි තාප්පයකට කියලා. හැබැයි එතකොට හුඟක් ප්‍රමාදයි. අන්න ඒ නිසා තමයි ජීවිතයේ මුල් කාලෙම අද ඔබ සැලසුම් කරනවා නම් සාර්ථක ජීවිතයක් හිතන්න මොනවද මගේ වටිනාකම්? මගේ ජීවිතේ මට වරදින්න ඉඩක් තියෙන සමහර වෙලාවට පුරුදු වෙන්න පුළුවන්. සමහර අපි ඇබ්බැහි වෙච්ච දේවල් වෙන්න පුළුවන්. අපිට වෙන අයගෙන් ලැබිච්ච වැරදි විශ්වාසයන් වෙන්න පුළුවන්. එවැනි දේවල් වෙනුවට ජීවන වටිනාකම් කිහිපයක් ඔබ සකස් කරගත්තොත් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ අපි කන බොන දේවල් වල තියෙන අපි කෑවම බිව්වම ඒවා ඉතුරු වෙන ඇසුරුම් ප්ලාස්ටික් බීපු වතුර බෝතලේ මේ වගේ දේවල් අපිට හිතුණු තැන දාලා යනවා නම් බොහොම සරලව කියන්න පුළුවන් පරිසරය සුරැකීම පරිසරය තමන් ජීවත් වෙන පරිසරය තමන්ට ජීවේ දීපු පරිසරයට ගරු නොකර කෙනෙක් කියලා. ඒකට එහෙම වෙන්න හේතුවක් තියෙනවා ඕනම කෙනෙකුට. ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් නැත්නම් ඔහුගේ ගුරුවරුන් කියලා දීලා නැහැ පරිසරය සුරැකීමේ වටිනාකම. පරිසරයට ආදරය කිරීමේ වටිනාකම. එහෙම වුණොත් එයා පරිසරය සුරකින්නෙක් නෙවෙයි පරිසරය විනාශ කරන්නේ. අපි දන්නවා ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් මේක. ඒකට හේතුව පරිසරය සුරැකීම කියන වටිනාකම අපේ මනස තුලට එකතු කරලා නැහැ කවුරුවත්. එතකොට ඒකට වෙන ඒ වැඩේ කරන්න පරිසරය පිරිසිදු කරන වැඩේ කරන්න විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. නමුත් හැම පුරවැසියෙක්ම පරිසර සුරැකීමේ වටිනාකම ආරක්ෂා කරා නම් ලංකාව ලස්සන රටක්. ඒ නිසා වටිනාකම් හරිම වැදගත්. ඔබ යමෙක් සමග සම්බන්ධයක් නැත්තම් මිත්‍රකමක් නැත්තම් ව්‍යාපාරික සම්බන්ධතාවයකදී ඔබ විශ්වාසය ආරක්ෂා කරන්නේ නැති කෙනෙක් නම් විශ්වාසය බිඳින කෙනෙක් නම් යමෙකුට ඔබ කෙරෙහි විශ්වාසය තියන්න බැරි නම් ඔබ විශ්වාසනීය පුජ්‍යලයක් නෙවෙයි නම් ඔබ වටිනාකම් බිඳින්නෙක්. විශ්වාසනීයත්වයේ කියන වටිනාකම ඔබ තුල නැත්නම් ඔබට සම්බන්ධතා පවත්වාගෙන යෑමේ ලොකු ගැටලුවක් මතුවෙනවා. ඔබට ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වෙන්න අමාරුයි. වෘත්තිකයෙක් විදිහට සාර්ථක වෙන්න අමාරුයි. බොරුකාරයෙක් හැටියට හංවඩු ගැහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වටිනාකම හරි වැදගත්. ඒ නිසා හිතන්න ඔබේ ජීවිතේ මොනවද වටිනාකම් ඔබ සුරකින්නට ඕනේ. රැක්කේ නැත්නම් ඔබට පාඩුයි. එහෙමත් නැත්නම් ඔබේ ආයතනයේට ඔබේ ව්‍යාපාරයට පාඩුයි. ඒකේ යම්කිසි අලාභයක් අවාසියක් සිද්ධ වෙනවා අනාගතේ. ඒක සාර්ථකත්වයට ලොකු බාධාවක්. මම කාරණා තුනක් කිව්වා. ඔබට දැක්මක් අවශ්‍යයි. ඔබේ ආවේග පාලනය කර ගැනීමේ හැකියාවක් ඔබට අවශ්‍යයි. විශේෂයෙන් ඍණාත්මක ආවේග. තුන්වෙනි කාරණය ඔබට අවශ්‍යයි වටිනාකම් පද්ධතියක් ඔබව හසුරවා ගන්න ඔබ විසින්ම.